සුබ දවසක් වේවා. ජීවිතයට කතාවක් එක්ක එකතු වුණු ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මම දන්නවා ඔයාලා හැමෝම ජීවිතේ හොඳ තැනකට යන්න, සල්ලි හම්බ කරන්න, හොඳට ආයෝජනය කරන්න මහන්සි වෙනවා. ඒත් මේ දේවල් කරන්න යනකොට අපේ හිතම අපිට බාධා කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි අපේ හිත අපිට මේ විදිහට විරුද්ධ වෙන්නේ කියලා? අපි හොඳ තීරණයක් ගන්න හදනවා. ඒත් ඒ වෙලාවට ඒ දේවල් ආපස්සට ඇදලා අලුත් වැඩක් පටන් ගන්න හදනකොට හිත එක දේවල් කියලා ඒවට බාධා කරනවා. කරන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න වැඩක් ඒක නවත්තලා ඉන්න හදනකොට අද විතරක් ඒක කරන්නම්. අද විතරයි මම මේක කරන්නේ කියලා හිත ඔයාව පොළඹවනවා ඒ වැරදි වැඩේ කරන්න. හැම මාසෙම සල්ලි ඉතුරු කරන්න හිතලා අලුත් බිස්නස් එකක් පටන් ගත්තට සල්ලි ඉතුරු කරන්න තියා ඒ බිස්නස් එක දිගට කරගෙන යන්නවත් ඔයාගේ හිත සමහර වෙලාවල් වලට පාට ඉඩ දෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ ඇයි සහ ඒක නවත්ව ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා තමයි මේ කතාවෙන් අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි එහෙනම් ඒ කතාව අහලා බලමු. මේ කතාව සේනයි සුමිත් කියලා යාළුවෝ දෙන්නෙක් ගැන කතාවක්. මේ දෙන්නම එකම ආයතනයක එකම රැකියාව කරන දෙන්නෙක්. එකම විදිහට පඩි ලබන ඒ වගේම එකම සිහිනයක් තියෙන තරුණයෝ දෙන්නෙක්. මේ දෙන්නම හිතාගෙන හිටියා ජීවිතේ දියුණු වෙලා ටිකක් වටිනා ඉඩමක් අරගෙන ලස්සන ගෙයක් හදන්න. මූලදී මේ දෙන්නම තීරණය කළා මාසකට රුපියල් 25000 බැගින් ඉතුරු කරන්න. සේන ඒක කළේ හැම මාසෙම පඩිය ලැබුණු ගමම්ම වෙනම ගිණුමකට සල්ලි දාලා අද සල්ලි ඉතුරු කරලා ඉවර වෙලා හෙට ඉඳන් ඉතුරු සල්ලි වියදම් කරනවා කියන අරමුණ. හැබැයි සුමිත් ටිකක් වෙනස් විදිහට වැඩ කළේ. ඔහු කළේ අද පඩිය ලැබුණු ගමම්ම මාසෙට අවශ්‍ය කරන දේවල් ටික වියදම් කරලා මාසේ අන්තිමේටම ඉතුරු කරන්න තීරණය කළා. ඒත් හැම මාසෙම අන්තිම වෙද්දි සුමිත්ට සල්ලි ඉතුරු කරන්න සල්ලි අතේ ඉතුරු වෙන්නේ නැහැ. ඔහු හැම මාසෙම හිතනවා හරි මේ මාසේ විතරයිනි මට එහෙම කරන්න බැරි වුණේ. මම ලබන මාසේ ඉඳන් කොහොම හරි ඉතුරු කරනවා කියලා. මාස 2-3ක් ගියා. සේන තමන්ගේ සැලසුමට අනුව සල්ලි ඉතුරු කරනවා. ඒත් සුමිත් හැමදාම සල්ලි ඉතුරු කරන එක පස්සට දාලා මේ මාසේ විතරයිනේ ලබන මාසේ ඉඳන් ඉතුරු කරනවා කියලා හිතනවා. මෙහෙම කාලයක් ගත වෙනවා. ඔය අතරේ රටේ ආර්ථික අර්බුදයකුත් එනවා. හැමදේම ගණන් වැඩි වෙනවා. සේන මේ අර්බුදයේ අවස්ථාවෙත් තමන්ගේ පුරුද්ද දිගටම කරගෙන යනවා. ඔහු පුංචි වියදම් තවත් කපා හැරලා ඉතුරු කිරීම දිගටම කරගෙන යනවා. මේ අර්බුදයේ අවස්ථාවේ ඔහුට රුපියල් 25000ක්ම ඉතුරු කරන්න බැරි වුණත් ඔහු රුපියල් 20000ක් 15000ක් විතර ඉතුරු කරා. හැම මාසෙම අනිවාර්යයෙන්ම ඔහු ඒ ඉතුරු කිරීම කළා. ඒත් සුමිත්ට දැන් ඉතුරු කරනවා තියා හිතන්නවත් විදිහක් නැහැ. මොකද මේ අර්බුදයත් එක්ක. ඉතින් මේ විදිහට කාලය ගත වෙනවා. දැන් අවුරුදු 5ක් විතර ගත වෙලා. සේන හැම මාසෙකම රුපියල් 25000ක් 30000ක් විතර සාර්ථකව ඉතුරු කරනවා. ඒත් සුමිත්ට ඒ වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවා මේ අවුරුදු 5 පුරාවටම. මේ වෙනකොට සේන ආයෝජනය කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ ආයෝජනවල වටිනාකමයි ඔක්කොම එක්ක සේන ළඟ රුපියල් ලක්ෂ 30කටත් වඩා වැඩි මුදලක් ඉතුරු වෙලා තියෙනවා. සුමිත් තාමත් හිතනවා මම මේ මාසේ වියදම් කරාට ලබන මාසේ ඉඳන් විශාල මුදලක් ඉතුරු කරන්න පටන් ගන්නවා කියලා. ඒත් ඔහුට කවදාවත් ඒ වැඩේ කරගන්න බැරි වෙනවා ඔහුට තියෙන වියදම් එක්ක. ඉතින් මේ සුමිත් අතේ රුපියල් 50000ක් වගේ මුදලක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙහෙම කාලය ගත වෙද්දී සේන තමන්ගෙම කියලා සිහින දැකපු ඉඩම මිලදී ගන්නවා. ඉතින් සුමිත්ට එතකොට තමා තේරුනේ ඔහු එදා හිතපු දවසේ ඉඳන්ම මේ වැඩේ කළා නම් අද ඔහු ගත්තේ ඉඩමක් තියෙනවනේ කියලා. ඒ වෙනකොට සුමිත් හොඳටම පරක්කුයි. ඉතින් ඔහු දිගින් දිගටම දුක් වුණාම් අනේ මම මේ දේ ඒ වෙලාවේ කළා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඔන්න ඕක තමා සුමිත් සහ සේනගේ කතාව. දැන් අපි බලමු මේ කතාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් අදහස් මොනවද කියලා.
මේ කතාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත්මදේ තමා හිතේ සතුට සොයන විද්‍යාව පිළිබඳ. ඔයා කවදහරි අහල තියෙනවද මෙන්න මේ වගේ කතාවක්. ඒ තමයි අපේ හිත හැම වෙලේම කැමති ෂණිකව සතුටක් ගෙනත් දෙන දේවල් වලට. උදාහරණයක් විදියට අදම කඩෙන් අලුත් ෆෝන් එකක් ගන්න එක, චිත්‍රපටියක් බලන්න යන එක, නැත්තං එලියෙන් කෑම කන එක. ඒ කියන්නේ මුදල් වියදම් කරලා මේ වෙලාවෙම සතුටක් ලබාගන්න පුළුවන් දේවල් වලට තමා අපේ හිත ස්වභාවිකවම කැමති. අපි හැම වෙලේම පෙළඹ වෙන්නේ ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි අනාගතය ගැන එච්චර හිතන්නේ නැතුව දැන් මේ මොහොතේ ලැබෙන සතුටු වෙනුවෙන් අපේ මුදල් වියදම් කරන්න. හරියට සුමිත් කලා වගේ. ඔහු හැමවෙලේම අනාගතය ගැන හිතන්නේ නැතුව, අනාගත ඉලක්කය ගැන හිතන්නේ නැතුව ඔහු අතේ තිබුණු මුදල් වියදම් කරමින් සතුටු වුණ. ඒක අපේ හිතේ ස්වභාවය. නමුත් සේන කළේ ඒක අනිත් පැත්ත. ඔහු ඒ හිතේ ස්වභාවේ තේරුම් අරගෙන ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෙනුවෙන් මේ මොහොතේ සතුට කැප කරන්න ඔහු ඉගෙනගෙන හිටිය. ඉතිං ඒක ප්‍රතිඵලයක් විදිහට අන්තිමේටම සේන ඉඩමක් මිලදී ගද්දී සුමිට්ට කවදාවත් ඒ වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයට ළඟාවෙන්න බැරිවුණ. ඉතිං මේ කතාවෙත් ඔබත් තේරුම් ගන්න ඔබේ හිත හැමවෙලේම ෂණිකව සතුටු ගෙනත් දෙන දේවල් වෙත්ත තමා වැඩිපුර පෙළබවෙන්න. ඒත් ඔබ උත්සාහ කරන්න ඕනේ මේ දේ තේරුම් අරගෙන ඔබේ අනාගතය වෙනුවෙන් ඒ ෂණිකව අවශ්‍ය කරන සතුට කැප කරන්න. මේ කතාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් ඊළඟ වැදගත්මදේ තමා අවස්ථා අතපසු කරන මානසිකත්වය පිළිබඳ. ඒ කියන්නේ වාට සමහර වෙලාවල් වලට හිතිල ඇති මං මේ වැඩටිකට සල්ලි වියදම් කරපු නිසා මේ මාස සල්ලි ඉතුරු කරන්න ඕනේ නෑ වගේ මානසිකත්වය. මේ කතාව හැටියට සුමිට්ට වනෙත් ඒ වැඩේ. සුමිත් හැමදාම කළේ දේවල්වලට වියදම් කරලා ඉවර කරපුේ. ඉවර වුණහම ඔහුට හිතුනේ මං මේ වැඩටික කරපු නිසා මේ මාස ඉතුරු කරන්න බැරි වුණා. ඒ නිසා ලබන මාසෙ කරනවා කියලා. නමුත් සේන එහෙම කළේ නෑ. ඔහු කළේ ඉස්සරලා අවස්ථාව අරගෙන ඒකෙන් ඉතුරු කරලා පස්සෙ තමා තමන්ගේ ජීවිතය වෙනුවෙන් වියදම් කළේ. ඉතින් මේ ස්වභාවයක් අපේ මොලය අපිට විරුද්ධව කරන වැඩක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ අපිම සාධාරණීකරණය කරගන්නවා අපි සල්ලි ඉතුරු නොකොළොත් ඒකට හේතුවක් විදිහට අපි වෙන වෙන වැඩවල් වලට සල්ලි වියදම් කළා කියලා. ඉතිං ඔබත් ඔබේ මේ තත්ත්වය තේරුම් ගත්තොත් ඔබට පුළුවන් එහෙම සාධාරණීකරණය කරන්නේ නැතුව ඔබ සල්ලි ඉතුරු කරනවා නම් මොන විදිහකින් හරි ඒ ඉතිරි කිරීම් කරන්න. අර සේන අර්බුද කාලයේදී පවා සල්ලි හරියට ඉතුරු කළා වගේ. දැන් අපි බලමු මේ තත්ත්වයන් තේරුම් අරගෙන ඒකෙන් මිදිලා අපේ සාර්ථකත්වයට අපි හිත පාලනය කරගන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. අපේ ඉලක්කවලට මේ හිත පාලනය කරගෙන වැඩ කරන්න නම් වැදගත්ම දේ තමා ඒ වැඩේ කෙරෙන විදිහේ ක්‍රමවේදයක් හදාගන්න ඕන. හරියට සේන කලා වගේ. ඔහුගේ අරමුණ තිබුණේ හැම මාසෙම රුපියල් 25,000ක් ඉතුරු කරන එක. ඉතිං ඔහු කළේ අවසාන ප්‍රතිඵලය ගැන හිතන්නේ නැතුව හැම මාසෙම මොනදේ කරන්න කලිනුත් රුපියල් 25,000ක් වෙනම ගිනුමකට දාලා ඉතුරු කරපු එක. ඉතිං ඔහු එහෙම ක්‍රමයක් හදාගෙන තිබුණු නිසා තමයි ඒ ක්‍රමය ඔස්සේ හුට වැඩ කරන්න පුළුවන් වුණේ. නමුත් සුමිට්ට එහෙම ක්‍රමයක් තිබුණේ නැති නිසා තමා සුමිත් ඒ වැඩේදී අසාර්ථක වුණේ. ඉතිං ඒ නිසා ඔබත් ලොකු ඉලක්ක තියාගන්න යන්න එපා. අවසාන ගමනාන්තය ගැන හිතන්නත් එපා. මේ මාසේ ඔබ කීයක් ඉතුරු කරනවද කියලා තීරණය කරලා ඒ ඉතුරු කිරීම ගැන විතරක් අවධානය යොමු කරලා කරන්න. ඔබේ හිත ඒ ඉතුරු කිරීම හරහා සතුටු කරගන්න පුළුවන්ද කියන එක ගැන අවධානය යොමු කරන්න. ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමා අපි යම් පුරුද්දක් කරගෙන යනව නම් ඒ පුරුද්ධ කඩවුනොත් ඒක සාධාරණීකරණය කරගන්න උත්සාහ කරන්න එපා. උදාහරණයක් විදිහට ඔබ සල්ලි ඉතුරු කරනවා නම් වෙනත් හේතු නිසා ඔබට සල්ලි ඉතුරු කරන්න බැරි වුණා කියලා ඔබේ හිත හදාගන්න යන්න එපා. ඔබ කොයි විදිහකින් හෝ ඒ ඉතුරු කිරීම දිගටම කරගෙන යන්න උත්සාහ කරන්න. ඊළඟට වැදගත්ම දේ තමා තීරණ ගන්න නිතර මහන්සි වෙන්න එපා කියන එක. ඒ කියන්නේ
සල්ලි ඉතුරු කරන එක ගැන කියක් ඉතුරු කරනවද කොහොමද ඉතුරු කරන්නේ මේ සතිය මොනවද කරන්නේ මේ වගේ ගොඩක් දේවල් ගැන ඔබේ ඔළුව මහන්සි කරන්න යන්න එපා. එහෙමුණොත් ඒ තත්ත්වයන්ගෙන් ඔබේ හිත ඈත් වෙන්න උත්සාහ කරනවා. එහින්ද ඔබ කරන්න ඕනේ ඔබ ඉතුරු කරන මුදල ඉතුරු කරලා ඉවර වෙලා ඒ ගැන ආයි හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එක. ඉතින් මෙන්න මේ වගේ අදහස් ටිකක් තමා අපිට මේ කතාව හරහා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ කතාව ගැන ඔබට හිතෙන්නේ මොනවද? මේ සල්ලි ඉතුරු කිරීම හෝ ඔබේ හිත පාලනය කර ගැනීම ගැන ඔබේ අත්දැකීම් මොනවද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් යලිත් ජීවිතයට වැදගත් මෙවැනි කතාවක් එක්ක අපි හමු වෙමු. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක් වේවා.